හෙලා කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ශබ්දයේ වේගයට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් පියාසර කළ හැකි යානයක් තමයි කොන්කෝඩ් කියලා කියන්නේ. පැරිස් සිට නිව්යෝක් දක්වා සාමාන්‍ය මගී ගුවන් යානයකට පැය 8කට ආසන්න කාලයක් ගතවන ගමනක්. පැය 3හමාරකට ආසන්න කාලයකින් අවසන් කළ යානයක් තමයි කොන්කෝඩ්. වසර ගණනාවක් පුරා කොන්කෝඩ් කියන්නේ ලක්සරි, ස්පීඩ් සහ ටෙක්නොලොජිකල් ඇචීව්මන්ට් එකේ සංකේතයක්. නමුත් 2000 වසරේ ජුලි 25 වෙනිදා කියලා කියන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ ආසන්නයේ සිදු එක් බිහිසුණු අනතුරක් කොන්කෝඩ් යානයේ ඉතිහාසය සදහටම වෙනස් කළා. ඉතින් අද අපි කතා කරන්නේ Air France Flight 4590 ගැන. ඉතින් එදා සිද්ධ වුණේ මොකක්ද? ඒ තරම් ප්‍රසිද්ධ බලවත් ගුවන් යානයක් මිනිත්තු කිහිපයක් ඇතුළත ගෙනියන විනාශ වුණේ කොහොමද? ඒ වගේම මේ අනතුර කොන්කෝඩ් යානයේ අවසානයට හේතුවක් වුණේ කොහොමද? මේ තමයි කොන්කෝඩ් ක්‍රෑෂ් එකේ සම්පූර්ණ කතාව. කොන්කෝඩ් කියලා කියන්නේ මොන වගේ යානයක්ද? 1960 සහ 1970 දශකවලදී ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වෙමින් තිබුණා. බ්‍රිටිෂ් එයාර්ක්‍රාෆ්ට් කෝපරේෂන් සහ ප්‍රංශයේ ඇරෝස්පේෂල් එකතුවෙන් නිර්මාණය වූ කොන්කෝඩ් එක සාමාන්‍ය මගී ගුවන් යානයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් යානයක්. එහි විශේෂම ලක්ෂණය වුණේ එහි වේගය. කොන්කෝඩ් එකට ශබ්දයේ වේගයට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් එනම් මාච් 2 පමණ වේගයකින් ප්‍රයාසර කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 2000කට වඩා වැඩි වේගයක්. කොන්කෝඩ් එකේ ගමනක් කියලා කියන්නේ සාමාන්‍ය ගුවන් ගමනක් නෙවෙයි. එය ලක්සරි එක්ස්පීරියන්ස් එකක්. කෙසේ වෙතත් කොන්කෝඩ් එකේ ගුවන් ගමන් ඉතා මිල අධික වුණා. ඒ නිසා එය භාවිතා කළේ ප්‍රධාන වශයෙන් ධනවත් මගීන් සහ ව්‍යාපාරිකයින්. වසර ගණනාවක් තිස්සේ කොන්කෝඩ් යානා සාර්ථකව සේවයේ යෙදුණා. ඒ අතර 2000 වසරේ ජුලි 25 වෙනිදා උදා වුණා. එදා Air France Flight 4590 යානය පැරිස් චාල්ස් ඩි ගොල් ගුවන් තොටුපළෙන් පිටත් වීමට සූදානම් වුණා. ගමනාන්තය උනේ ඇමරිකාවේ නිව්යෝක් නගරය. යානයේ මගින් 100කට ආසන්න පිරිසක් සිටියා. ඊට අමතරව කාර්ය මණ්ඩල සමාජිකයින් 9 දෙනෙකු සිටියා. යානයේ ගමන සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. නමුත් ටේක් ඔෆ් එක ආරම්භ කරලා තත්පර කිහිපයකට පසුව භයානක දෙයක් සිද්ධ වුණා. මේ තමයි අනතුරේ ආරම්භය. කොන්කෝඩ් එක රන්වේ එක දිගේ ඉතා වේගයෙන් ධාවනය වෙමින් තිබුණා. ඒ ගුවන්ගත වීමට අවශ්‍ය වේගයට ළඟා වෙමින් සිටියේ. ඒ අවස්ථාවේදී යානයේ වම් පැත්තේ එන්ජින් ආශ්‍රිත ප්‍රදේශයෙන් විශාල ගිනි දැල්ලක් ඇති වුණා. පසුව සිදු කළ විමර්ශන වලින් අනාවරණය වුණේ රන්වේ එක මත තිබූ ලෝහ කැබැල්ලක් මෙම අනතුරට ප්‍රධාන හේතුව වූ බවයි. එය මීට පෙර රන්වේ එකෙන් ගමන් කළ කන්ටිනෙන්ටල් එයාර්ලයින් DC-10 යානයකින් වැටී තිබූ මෙටල් ස්ට්‍රිප් එකක් කියලා හඳුනා ගනු ලැබුවා. කොන්කෝඩ් එකේ ටයරයක් එම ලෝහ කැබැල්ල මත ගැටී කැඩී කුඩු වී ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට ටයරයෙන් විශාල කොටසක් වේගයෙන් ඉවතට විසි වුණා. එම කොටස ෆුවල් ටැංක් එකට ආසන්න ප්‍රදේශයකට දැඩි බලපෑමක් ඇති කළා. ෆුවල් ලීක් එකක් ඇතිවීමත් සමග දැවැන්ත ගිනි දැල්ලක් ඇති වුණා. නමුත් යානය නවත්වන්න බැරි වුණේ ඇයි කියන කාරණාව ගැන කතා කරොත් මේක තමයි මේ අනතුරේ වඩාත්ම බිහිසුණු කොටස. යානය ඒ වන විට ටේක් ඔෆ් එක අවසන් කිරීමට නොහැකි තරම් වේගයකට පැමිණ තිබුණා. ඒ නිසා ගුවන් නියමුවන්ට ටේක් ඔෆ් එක නවත්වන්න හැකියාව ඉතා සීමිත වුණා. එන්ජිමක් ගිනි අරගෙන තිබුණත් යානය රන්වේ එකෙන් ඉවතට ගුවන් ගත වුණා. නමුත් ගැටලුව වුණේ යානයේ එන්ජින් පවර් සහ ලිෆ්ට් අතර ඇති වූ බරපතලම තත්වයයි. ගිනිදැල් යානයේ වම් පැත්තේ ප්‍රදේශයකට විශාල බලපෑමක් ඇති කළා. යානයේ ගුවන් ගත වුණත් එය සාමාන්‍ය පරිදි ඉහළට නැගීමට නොහැකි වුණා. එහි වේගයත් උසත් පාලනයත් ඉතා වේගයෙන් අඩුවෙමින් තිබුණා. කොන්කෝඩ් හි අවසන් මිනිත්තු කිහිපය ගැන කතා කළොත් යානයේ ගුවන් තොටුපළෙන් ඉවතට යන විට දැවැන්ත ගිනි දැල්ලක් පෙනෙන්නට තිබුණා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය හදිසි තත්වයකට මුහුණ දෙමින් සිටියා. ගුවන් නියමුවන්ට යානය ආරක්ෂිතව වෙනත් ගුවන් තොටුපළකට හරවා ගැනීමට උත්සාහයක් තිබුණත් කාලය ඉතා අඩු වුණා. යානයට අවශ්‍ය ලිෆ්ට් එක පවත්වා ගැනීමට නොහැකි වුණා. අවසානයේ කොන්කෝඩ් එක පැරිස් නගරයට ආසන්න ගොන්සෙස් ප්‍රදේශයේ හෝටලයක් මතට කඩා වැටුණා. විශාල පිපිරීමක් සිද්ධ වුණා. යානයේ සිටි මගින් 100 දෙනා සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 9 දෙනා එතනම මිය ගියා. මීට අමතරව භූමියේ සිටි පුද්ගලයන් 4 දෙනෙකුද මරණයට පත් වුණා. මෙය කොන්කෝඩ් ඉතිහාසයේ සිදු එකම මාරක අනතුර බවට පත් වුණා. මෙහි විමර්ශන ගැන කතා කරීමේදී අනතුරින් පසුව ප්‍රංශ බලධාරීන් විශාල විමර්ශනයක් ආරම්භ කළා. කඩා වැටෙන ගුවන් යානයේ කොටස් පරීක්ෂා කළා. ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් සහ කොක්පිට් වොයිස් රෙකෝඩර් වගේ උපකරණවල දත්ත විශ්ලේෂණය කළා. අවසානයේ අනතුරට හේතු
සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලැබුණා. රන්වේ එකේ තිබූ මෙටල් ස්ට්‍රිප් එක, කොන්කෝඩ් එකේ ටයරය සහ ටයරේ කැඩී යාම වගේ ඇති වූ බලපෑම් මගින් ෆුවල් ලීක් එක, ගිනිදැල් සහ අවසානයේ එන්ජින් පර්ෆෝමන්ස් අඩුවීම කියන කාරණා එකතු වීමෙන් මෙම මාරක අනතුර සිද්ධ වුණා. ඉතින් කොන්කෝඩ් එක නැවතත් පියාසර කිරීම ආරම්භ වුණේ අනතුරෙන් පසුව කොන්කෝඩ් යානා තාවකාලිකව සේවයෙන් ඉවත් කළා. ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශාල වෙනස්කම් සිද්ධ කළා. ටයර්වල ආරක්ෂාව වැඩි කිරීමට නව විසඳුම් හඳුන්වලා දුන්නා. ෆුල් ටැන්ක් ආරක්ෂාව වැඩි කළා. ගුවන් යානයේ ෆයර් ප්‍රොටෙක්ෂන් සහ අනිකුත් ආරක්ෂක පද්ධතීන් වැඩි දියුණු කළා. කාලයක් ගත වීමෙන් පසුව කොන්කෝඩ් නැවතත් මගේ සේවයට පැමිණියා. නමුත් කොන්කෝඩ් එකට ලැබුණු ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට නම් පහසු වුණේ නැහැ. කොන්කෝඩ් යුගයේ අවසානය ගැන කතා කරොත්, කොන්කෝඩ් යුගයේ අවසානය නැත්නම් කොන්කෝඩ් යානයේ අනතුරෙන් පසුව එහි ආරක්ෂාව පිළිබඳ මහජන විශ්වාසයට විශාල පහරක් එල්ල වුණා. ඒ අතරම ගුවන් සේවා කර්මාන්තයේ ආර්ථික තත්ත්වයත් වෙනස් වෙමින් තිබුණා. කොන්කෝඩ් යානයක් පවත්වාගෙන යාම ඉතා මිල අධික වුණා. ඉන්ධන පිරිවැය, නඩත්තු වියදම් සහ සීමිත මගී ධාරිතාවය වගේ කරුණු නිසා කොන්කෝඩ් එක වාණිජ වශයෙන් තවදුරටත් පහසු ව්‍යාපාරයක් වුණේ නැහැ. අවසානයේ 2003 වසරේදී කොන්කෝඩ් සේවය සම්පූර්ණයෙන්ම අවසන් කළා. ඒත් කොන්කෝඩ් එකේ කතාව නම් එතනින් ඉවර වුණේ නැහැ. අදටත් කොන්කෝඩ් කියන්නේ ලෝකයේ ඉංජිනේරු ඉතිහාසයේ අමතක නොවන නමක්. අද කොන්කෝඩ් යානා කිහිපයක් ලොව පුරා කෞතුකාගාරවල සහ ප්‍රදර්ශන ස්ථානවල නිහඬවම තැන්පත් වෙලා තියෙනවා. ඒවා දිහා බලන විට අපිට මතක් වෙන්නේ එකම එක දෙයක්. මිනිසාට අහස ජය ගන්න පුළුවන් වුණත් අහස කිසිදා සම්පූර්ණයෙන්ම අවදානමින් තොර තැනක් නොවන බවයි. ඉතින් ඔයාට මේ වගේ ඉතිහාසයේ සිදු වූ සත්‍ය බිහිසුණු සහ අභිරහස් සිදුවීම් ගැන තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා notification bell එකත් on කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.